සුබ දවසක්. ස්කිල් ෂොප් ඔන්ලයින් ප්‍රොජෙක්ට් එකට අදාළව යූසර් සයින් ඉන් එක කොහොමද මම ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් පැහැදිලි කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. මුලින්ම අපි ඩිසයින් එක කොහොමද කරගෙන තියෙන්නේ කියන එක බලමු. මේ ඩිසයින් එකට අදාළව ඊමේල් ඇඩ්‍රස් එක සහ පාස්වර්ඩ් එක ඇතුළත් කරන විදිහට තමයි මම හදාගෙන තියෙන්නේ. මෙතනදී සයින් ඉන් බටන් එක තියෙනවා. remember me option එක ඔයාලට බලා ගන්න පුළුවන්. එතන මම මගේ ඊමේල් ඇඩ්‍රස් එක එන්ටර් කරලා සයින් ඉන් වෙන්න උත්සාහ කරනවා. මෙතනදී all fields are required කියන මැසේජ් එක අපිට බලා ගන්න පුළුවන්. error message එක අපිට බලා ගන්න පුළුවන්. මම මෙතනදී password එක විතරක් එන්ටර් කරනවා. එතකොටත් අපිට all fields are required කියන මැසේජ් එක error message එක බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඊමේල් ඇඩ්‍රස් එකට අදාළව සහ පාස්වර්ඩ් එකට අදාළව ඒ දෙකෙන් මොකක් අපි එන්ටර් කරත් ඒ දෙකේදීම අපි එන්ටර් නොකරන අවස්ථාවකදී all fields are required කියන error message එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. මම දැන් මෙතනදී ඊමේල් ඇඩ්‍රස් එකට අදාළව පොඩි වෙනසක් කරනවා. හරිම ඊමේල් ඇඩ්‍රස් එක දාන්නේ නැතුව පාස්වර්ඩ් එක හරියට දානවා. එතකොට අපිට එනවා invalid user credentials කියලා. හරි. මම දැන් හරි user name එක දාලා password එකේ පොඩි වෙනසක් කරනවා. එතකොටත් අපිට දෙන්නේ invalid user credentials කියලා. මම මේ විදිහට ඔයාලට පෙන්වන්න උත්සාහ කරන්නේ email එකට අදාළව සහ password එකට අදාළව ওই දෙකේ එකක් හෝ type කරලා නැත්නම් අපිට එන්නේ all fields are required කියන error message එක. ඊමේල් එකට අදාළව සහ පාස්වර්ඩ් එකට අදාළව දෙකම හරියටම එන්ටර් කරලා ওই දෙකෙන් එකකට අදාළව පොඩි වෙනසක් මොකක් හරි වෙනසක් තියෙනවා නම් වැරද්දක් තියෙනවා නම් එතකොට එන්නේ invalid user credentials කියන message එක. මෙතනදී මම ඔයාලට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ දෙකෙන් මොන field එක සම්බන්ධයෙන්ද මොන field එකේද හරියට details තියෙන්නේ මොන field එකේද හරියට details නැත්තේ කියන එක සම්බන්ධයෙන් අපි log වෙන කෙනාට මෙතනදී clue එකක් දෙන්නේ නැහැ. මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ web application එකේ තියෙන security එක තව ටිකක් වැඩි කරගන්න. මොකද අනවසරයෙන් කවුරු හරි මේ web application එකට sign in වෙන්න උත්සාහ කරන අවස්ථාවක අපි යාට කිසිම වෙලාවක clue එකක් දෙන්න හොඳ නැහැ. එයා හරියට guess කරලා තියෙන්නේ email address එකද password එකද කියන එක සම්බන්ධයෙන්. එහෙම clue එකක් දුන්නොත් එයා දැනගන්නවා හරි. email address එක හරියට දීලා තියෙන අවස්ථාවක එයා දන්නවා හරි මේ email address එකෙන් user කෙනෙක් ඉන්නවා කියන එක. එහෙම නැත්නම් password එක හරියට දීලා තියෙන අවස්ථාවක අපි යාට email එක වැරදි කියන අදහස දුන්නොත් එයා දන්නවා හරි මේ password එකෙන් ඒ කියන්නේ කවුරු හරි user කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මම email address එක තමයි ඊළඟට හරියට guess කරන්න ඕනේ කියලා. ඉතින් මෙතනදී මේ security එක හදාගන්න නිසා අපි කිසිම වෙලාවක email address එකේද password එකේද මෙතන issue එක තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් ඒ sign in වෙන කෙනාව දැනුවත් කරන්නේ නැහැ. එයාට හරියටම sign in වෙන්න ඕන නම් එයාට අදාළ email address එක සහ password එක හරියටම භාවිතා කරලා තමයි sign in වෙන්න පුළුවන්. හරි. අපි මෙතනදී sign in වෙමු. හරි. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් sign in අපි හරිම user name සහ password භාවිතා කරපුවාම අපිව home page එකට direct කරනවා. අපි දැන් බලමු මේකේ code එක මම කොහොමද කරගෙන තියෙන්නේ කියලා. අපි මුලින්ම index.php ෆයිල් එක ගැන කතා කරමු. මේකෙදි sign in එකට අදාළව email එකට සහ password එකට මම මේ අදාළ input fields වලදී IDs භාවිතා කරගෙන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් email එකට අදාළ ඒ ස්ථානයේදී ඒ input එකට මම sign in underscore email කියන ID එක දීලා තියෙනවා. password එකට අදාළ input එකේදී මම sign in dash password කියන ID එක දාගෙන තියෙනවා. ඊට අමතරව අපි මෙතනදී remember me option එකක් දීලා තියෙනවා. ඒ remember me option එකේදී එතනත් මම input field එකට ID එකක් දාගෙන තියෙනවා remember කියලා. එතනදී එයා user කැමති නම් තමයි ඒක check box එක check කරන්න ඕනේ. ඒ වෙලාවට ඒ අදාළ value එකට ලබා ගන්න මම මෙතනදී ID එකක් භාවිතා කරලා තියෙනවා.
ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන බටන් ටැග්ස් බටන් ටැග් එකක් ඇතුලේ sign in බටන් එක මම ඩිසයින් කරගෙන තියෙනවා. ඊට අදාළව මම මෙතනදී on click කියන ඇට්‍රිබියුට් එක භාවිතා කරලා sign in කියන ෆන්ක්ෂන් එක කෝල් කරගෙන තියෙනවා. ඒ කියන්නේ user sign in බටන් එක ක්ලික් කරන මොහොතේදී මම මෙතනදී sign in කියන ෆන්ක්ෂන් එක ට්‍රිගර් වෙන විදිහට තමයි මෙතනදී මම ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන්නේ. එතනදී කොහොමද sign in බටන් එකේ ඒ sign in බටන් එක ක්ලික් වෙන අවස්ථාවේදී sign in ෆන්ක්ෂන් එක වැඩ කරන්න කියලා මම JavaScript පැත්තේදී ඔයාලට පැහැදිලි කරන්නම්. මෙතනදී මම auth.js කියන JavaScript ෆයිල් එක හදාගෙන තියෙනවා. අපි මේ ෆයිල් එකට යමු. මේ තියෙන්නේ මම ඔයාලට මුලින් පැහැදිලි කරපු ඉස්සෙල්ලා මොහොතකට පෙර පැහැදිලි කරපු sign in ෆන්ක්ෂන් එක. එතකොට user sign in බටන් එක ක්ලික් කරන අවස්ථාවේදී මේ sign in ෆන්ක්ෂන් එක වැඩ කරන්න පටන් ගන්නවා. ඔයාලට මතක ඇති මම පැහැදිලි කරා මම හැම input field එකකට අදාළවම IDs දාගෙන තිබ්බා කියන එක. ඒ IDs මම මෙතනදී document.getElementById කියන කෝඩ් එක භාවිතා කරලා ඒ sign ins ටික ඒ IDs ටික මම මෙතනදී භාවිතා කරලා තියෙනවා. තව දෙයක් මම index.php ෆයිල් එක ඔයාලට පැහැදිලි කරන්න ඕනේ. මෙතනදී මම මෙතන div එකක් ඇතුලේ error message එකක් deliver කරන්න පුළුවන් වෙන විදියට ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙනවා. මෙතනදී මම div එකක් භාවිතා කරලා ඒකට ID එකක් දාගෙන තියෙනවා sign in underscore message කියලා. ඊට අමතරව ඒකට අදාළව මම classes භාවිතා කරලා තියෙනවා. class එක hidden class එක භාවිතා කරලා තියෙනවා. text red 500 කියන ඒ text එකට අදාළව මම text එක red කරගන්න අදාළ වෙන ඒ class එක මම භාවිතා කරලා තියෙනවා text red 500. ඊට අමතරව margin top එකක් දාගෙන තියෙනවා, paddings භාවිතා කරලා තියෙනවා සහ text එකට අදාළව text එක center කරගන්න සහ text එක small කරගන්න ඕන විදිහට මම ඒ classes භාවිතා කරලා තියෙනවා. ඔයාලා හොඳට මෙතනදී අවධානය යොමු කරන්න. මෙතන මම hidden කියන class එක තමයි. ඒ කියන්නේ මේ අදාළ field එක මම මෙතන පේන්නේ නැති වෙන්න hidden කරගෙන තමයි තියෙන්නේ. හරි. අපි නැවතත් යමු auth.js කියන අපේ JavaScript ෆයිල් එකට. මම පැහැදිලි කරා වගේ මෙතනදී මම IDs භාවිතා කරලා ඒ අදාළ IDs අරගෙන තියෙනවා. මෙතනදී email එකට සහ password එකට මම ඒ අදාළ IDs වල ඒ input fields වල value එක මේ value කියලා මම දාලා තියෙන එකයි value එක ගන්න පුළුවන් විදිහට තමයි මම මෙතනදී භාවිතා කරලා තියෙන්නේ. එතකොට මම ඒ අදාළ IDs වලින් ඒ IDs අරගෙන ඒකට අදාළ value එක මම මෙතනදී email සහ password වලට අදාළව assign කරගෙන තියෙනවා variables වලට. ඊට පස්සේ ඊට අමතරව මම මෙතනදී remember me කියන ID එකෙන් remember me variable එකටත් sign in underscore message කියන ID එකෙන් sign in error message කියන variable එකටත් මම values assign කරගෙන තියෙනවා. ඊට අමතරව මේ sign in function එකේදී වෙන තව දෙයක් තමයි මම අර ඔයාලට මුලින් පෙන්නපු hidden කියන class එක. ඒක මම මෙතනදී අයින් කරගෙන තියෙනවා. ඒක hidden තමයි මම default දාලා තිබ්බේ. නමුත් ඒ default දාලා තිබ්බ මම hidden එක මම මෙතනදී remove කියන function එකෙන් මම මේක අයින් කරගෙන තියෙනවා. ඒක තමයි ඔයාලට මේ sign in error message dot class list එක remove කරන්න කියන අදහස් තමයි මෙතනදී මේ code කරලා තියෙන්නේ. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මම validations ටිකක් දාගෙන තියෙනවා. if condition එකක් භාවිතා කරලා if else conditions භාවිතා කරලා මෙතනදී මම check කරන්නේ user ගේ email එක සහ password එක නැත්නම් කියන අදහස. if condition එකේදී user එයාට අදාළ email එක සහ email එකයි password එකයි නැත්නම් මම එයාට message එකක් error message එකක් deliver කරනවා all fields are required කියලා. ඔයාලට මතක ඇති මම design එක පැහැදිලි කරද්දී ඒකට අදාළ validations වලදී මම එකින් එක දාලා පෙන්නුවා කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. ඒ අදාළ error message එක මෙන්න මේ මෙතනදී අදාළ මේ program line එක නිසා තමයි එන්නේ. එතකොට email එකයි password එකයි නැත්තම් මම මෙතනදී all fields are required කියලා මම error message එකක් deliver කරා. මෙතනදී else if එකට එනවා. else if එකේදී අපි බලනවා user විසින් enter කරපු email එක valid email එකක් නෙමෙයිද කියලා. එහෙනම් user විසින් enter කරලා තියෙන එක valid email එකක් නෙමෙයි නම් අපි මෙතනදී message එකක් deliver කරනවා invalid email format කියලා. හරි. ඊට පස්සේ අපි එනවා else part එකට. මෙතනදී user විසින් හරියට email එක සහ password එක මේ fields වලට enter කරලා නම් හරි එයා එතනින් okay වෙනවා.
ඒ කියන්නේ මේ if එක trigger වෙන්නේ නැහැ. ඊට පස්සේ එයා else if එකට එනවා email එක valid email එකක් නම් හරි. එයා එතකොට මේක මෙතනට අහුවෙන්නේ නැහැ. මෙතනදිත් එයා හරියට කරලා තියනවා නම් හරි. මේ else if එක trigger වෙන්නේ නැහැ. ඊට පස්සේ එයා කෙලින් වෙනවා මෙතන else එකට. else එකේදී මම කරලා තියෙන්නේ මෙතනදී sign in error message කියන class list එක මම hidden කරගත්ත එක නැවතත් add කරනවා. මම මෙතනදී ඒක remove කරා. ඒ කියන්නේ ඒක hidden තිබ්බ එක අයින් කරගත්තා. මෙතනදී මම නැවතත් hidden කියන එක add කරගෙන තියෙනවා. ඊට පස්සේ use enter කරපු detail වලට අදාළව මම දැන් user දැන් හරියටම එයාගේ details enter කරලා තියෙන්නේ. එතකොට ඒ අදාළ details මම අලුතෙන් form data එකකට append කර ගැනීම අවශ්‍යයි. මොකද user ගේ detail මම දැන් server side එකට ගෙනියන්නයි මෙතනදී ලෑස්ති වෙන්නේ. හරි. එතකොට මම ඒ user ගේ details ඔක්කොම form එකකට දාගෙන form එකකට append කරගෙන මම server side එකට ගෙනියන part එක කරන්න නිසා මම මෙතනදී new form data කියන එක use කරලා ඒක form කියලා variable එකකට මම assign කරගෙන තියෙනවා. එතනදී user enter කරපු email password remember me කියන variables වලට අදාළ values මම form එකට append කරගෙන තියෙනවා. හරි. මෙතනදී මම user ගේ ඒ අදාළ details මම ගෙනියන්න භාවිතා කරන්නේ ajax. ajax කියන technology එක තමයි මම මෙතනදී භාවිතා කරන්නේ. මම ajax නිර්මාණය කරගෙන තියෙනවා මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ new xml http request කියන එක අරහා මම variable එකක් හදාගෙන තියෙනවා r කියලා. request කියන අදහසින් r කියලා variable එකක් හදාගෙන තියෙනවා. මේ අදාළ කෝඩ් ලයින් එකේ මම මේ ටික මම ඔයාලට පැහැදිලි කරන්නම් සර්වර් එකේ සයිඩ් එකේදී මොකද වෙන්නේ කියන එක පැහැදිලි කරලා එතකොට ඔයාලට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මෙතනදී මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මෙතනදී දැනට ඔයාලා මතක තියාගන්න මම ajax හරහා තමයි මේ request එක යවාගන්නේ. ajax වලින් මම යවන්නේ post method එකකින්. security එක වැඩි කරගන්න තමයි මේකදී මම post method එකත් මම මෙතනදී භාවිතා කරන්නේ. post method එකෙන් තමයි මම server side එකට ඒ user එකෙන් ගත්ත details මම යවන්නේ. ඊට අමතරව මම server side එකේ තියෙන process කියන folder එකේ login process.php කියන ඒ PHP file එකට තමයි මම මෙතනදී මේ අදාළ details ටික send කරන්නේ. මෙතනදී මම ajax භාවිතා කරන ඉඳන් මෙතනදී true කියන එක මම මෙතනදී භාවිතා කරගෙන තියෙනවා. ඊට අමතරව අපිට අදාළ මම user ගේ details දාගත්ත form එක send කිරීම මෙතනදී සිද්ධ කරනවා. හරි. අපි දැන් යමු login process එක කොහොමද තියෙන්නේ කියලා බලන්න. දැන් ඔයාලට මම කිව්වා වගේ ඒ අදාළ details ටික server එක පැත්තට එනවා. එතකොට මම server side එකේ programming part එක මම මෙහෙම කරගෙන තියෙනවා. මම PHP script එක දාගෙන තියෙනවා. ඊට අමතරව මම මෙතනදී session කියලා මම session start එකක් මම මෙතනදී දාගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතනදී අපේ database එකට අදාළ ඒ කාර්යයන් ටික කරගන්න මම මෙතනදී database එක require කරගෙන තියෙනවා. ඔයාලට මම කලින් වීඩියෝ එකේ පැහැදිලි කරා මතක නැති. අපි database එක කොහොමද මම මේ database class එකක් හදලා ඒ database එකට අදාළව ඒ coding part එක කරලා තියෙන කියන එක මම ඒ සම්බන්ධයෙන් මම පැහැදිලි කරා. එතකොට මම එතනදී හදපු database එක මෙතනදී භාවිතා කරන්න නිසා මම මෙතනදී database එක require කරගෙන තියෙනවා. ඊට අමතරව මම එතනදී form එකකට දාගෙන ajax හරහා යවපු ඒ details එහෙම නැත්නම් user ගේ ඒ sensitive data email password සහ user දීපු data remember me එකට අදාළ user දීපු data මම මෙතනදී post එකෙන් තමයි මම ajax හරහා යවුවේ. මම මෙතනදී ඒ values මම email password සහ remember me විදිහට variables හදලා ඒ variables වල assign කරගෙන තියෙනවා. email එකට අදාළව ඒ email කියන variable එකට password එකට අදාළව password කියන variable එකට සහ remember me එකේදී remember me එකේ value එකක් තියෙනවද set වෙලා තියෙනවද කියලා බලලා ඒ value එක assign කරගන්නවා. එහෙම නැත්නම් false කියන value එක මම assign කරගන්නවා. මෙතනදී මම server side එකේ මම නැවතත් if else condition භාවිතා කරලා validation ටිකක් කරගෙන තියෙනවා. මොකද front end එකේම මම validations කරාට මදි. මොකද programming ගැන coding ගැන දැනුමක් තියෙන user කෙනෙක් නම් එයාට පුළුවන් එතන තියෙන ඒ validations bypass කරලා එයාට ඕන කරන details server side එකට එවන්න. එතකොට අපි මෙතනදී security එක වැඩි කරගැනීමේ අරමුණින් අපි මෙතනදීත් අපි validations ටිකක් කරලා server side එකේදීත් එයා යපු information අපි double check කර ගැනීමක් කරගන්න ඕනේ. මෙතනදී වෙන්නේ
අපි මෙතනදී හැම අවස්ථාවකදීම උත්සාහ කරනවා අපේ වෙබ් ඇප්ලිකේෂන් එකේ තියෙන සිකියුරිටි එක උපරිම මට්ටමින් තියාගන්න. ඒ නිසා අපි හැම තැනකදීම සිකියුරිටි අප් කරගන්න ඕන හැමදේම අපි මෙතනදී කරනවා. ඒ නිසා මම සර්වර් සයිඩ් එකේදීත් යූසර් විසින් එවන ඩීටේල්ස් වැලිඩේට් කර ගැනීමක් මෙතනදී කරනවා. ඊට අදාළව මම යූසර් විසින් එවපු ඊමේල් එක ඒ අදාළ වැලියු එක emptyද කියලා ඒක ෆිල් වෙලාද ඒක emptyද කියන එක අපි මෙතනදී චෙක් කරනවා. එතකොට ඒක empty නම් please enter your email address කියන මැසේජ් එක අපි දෙනවා. අපි මේ මැසේජ් එක එකෝ කරනවා. ඊට පස්සේ අපි else if එකක් මාර්ගෙන් අපි බලනවා user විසින් enter කරපු email address එක valid email එකක්ද කියන ඒකට අපි මේ filter var කියන function එක භාවිතා කරනවා. ඒක valid email එකක් නෙමෙයිද කියන එක අපි check කරගන්න not කියන මේක භාවිතා කරලා not filter var කියන ඒ විදියට අපි check කරගන්නවා මේක valid email එකක් නෙමෙයිද කියලා. valid email එකක් නෙමෙයි නම් අපි මෙතනදී invalid email address කියන message එක echo කරගෙන තියෙනවා. ඊට අමතරව අපි check කරනවා user විසින් enter කරපු මේ password එක emptyද password එක type කරලා ඒ user විසින් ඒ password එක enter කරලාද කියන එක අපි මෙතනදී double check කරනවා. අපිට ඒ value එක හම්බෙලාද කියන එක අපි මෙතනදී double check කරනවා. එතකොටත් ඒක එහෙම empty නම් අපි නැවතත් please enter your password කියන එක echo කරනවා. මෙතනදී else part එකකදී ඒ කියන්නේ user විසින් හරියටම එයාගේ details enter කරලා මේ condition වලට අදාළව කිසි ප්‍රශ්නයක් නැහැ. අපි else part එකට user ඇවිල්ලා තියෙන එයා හරියටම විස්තර ටික දාලා නම්. එතකොට අපි මේ විස්තර වලට අදාළව අපි database එක ඔයාලට මතකද මම මෙතනදී database එක require කරගත්තා. දැන් අපිට database එක භාවිතා කරන අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ මේ else part එකේදී. එතකොට අපි database user ගේ details වලට අදාළව අපි database එක use කරනවා. database එකේ මෙහෙම user විසින් enter කරපු email එක අපේ database එකේ තියෙන user කියන table එකේ තියෙනවාද කියන එක. එතකොට user විසින් එයාගේ email address එක දාලා තියෙනවා. අපේ database එකේ තියෙන user table එකේ තියෙන email කියන column එකට අදාළව එහෙම value එකක් තියෙනවද කියන එක අපි මෙතනදී check කරගන්නවා. check කරලා එහෙම තියෙනවා නම් ඒ user table එකේ තියෙන ID එක, first name, last name, email, password, hash, active account type ID කියන ඒවා ටික අපි select කරලා ගන්නවා. අපි එතනදී database එකේ search එකක් භාවිතා කරලා ඒ අදාළ details ගන්නවා. අරගෙන අපි මෙතනදී result කියන variable එකට ඒ data ටික insert assign කර ගන්නවා. ඊට පස්සේ අපි මෙතනදී if එකක් භාවිතා කරලා තියෙනවා. ඒ result එකට අදාළව අපි මෙතන num rows කියන function එක භාවිතා කරලා ඒ result එකේ rows කොච්චරක් තියෙනවද කියන එක බලනවා. rows කොච්චරක් තියෙනවද ඒක බිඳුවට වඩා වැඩිද? ඒ කියන්නේ මෙතන result එකක් තියෙනවනම් අනිවාර්යෙන් ඒ කියන්නේ මේ result කියන එකේ එක row එකක් තියෙනවා කියන එක. එකක් තියෙනවා කියන්නේ එහෙම user කෙනෙක් ඉන්නවා කියන එක. එතකොට ඒක එකක් තියෙනවා කියන්නේ ඒක බිඳුවට වඩා වැඩි. බිඳුවට වඩා වැඩි නම් අපි මෙතනදී f එකෙන් check කරන් තියෙනවා ඒ result කියන එකේ value එකක් තියෙනවද සහ result කියන එකේ row එකක් තියෙනවද කියන එක. ඒ row එක බිඳුවට වඩා වැඩි නම් ඒ කියන්නේ user කෙනෙක් ඉන්නවා. මෙතනදී අපි if condition එක okay වෙලා අපි මෙතනදී ඇතුළට එනවා. නමුත් එහෙම එකක් නැත්තම් එහෙම database එකෙන් අපිට එහෙම result කියන එකට value එකක් ඇවිල්ලා එහෙම row එකක් නැත්තම් අපි මෙතනදී else if එක එහෙම නැත්තම් අපි මෙතනදී else එකට යනවා. else එකෙන් අපි echo කරනවා invalid user credentials කියලා message එක. හරි. නමුත් දැන් මෙතනදී අපි හිතන්න අපි දැන් මෙතනදී එහෙම user කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අපි මෙතන if condition එකට එනවා. එතකොට ඒ result එකට අදාළව අපි fetch as කියන function එක භාවිතා කරලා ඒ details අපිට අවශ්‍ය විදියට සකස් කරගන්නවා. ඒ columns විදියට අපි ඒක සකස් කරගෙන අපි user කියන අලුත් variable එකට ඒක assign කරගන්නවා. හරි. ඊට පස්සේ user කියන variable එකට assign කරගත්තාට පස්සේ මම නැවතත් මෙතනදී if condition එකක් භාවිතා if එකක් දාගෙන තිනවා. ඒ if එකේදී ඒ user කියන variable එකට අදාළව තියෙන password hash කියන එක අපි verify කරගන්නවා. මෙතන password verify කියන function එක භාවිතා කරලා ඒ user variable එකේ තියෙන password hash කියන එකට අදාළව user type කරපු password එක verify කරගන්නවා. ඒ දෙක verify කර ගැනීමට ලක් කරනවා. verify කරලා ඒක verify වෙනවා නම් අපි මෙන්න මේ part එක execute කරගන්නවා.
ඒක වෙරිෆයි වෙනවා නම් මේ පාර්ට් එක එක්සිකියුට් වෙනවා. නමුත් ඒක වෙරිෆයි වෙන්නේ නැත්නම් මෙතන if condition එක okay වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මෙතනදී else එකට යනවා. else එකට ගිහිල්ලා අපි echo කරගන්නවා invalid user credentials කියන message එක අපි echo කරගන්නවා. දැන් මෙතනදී ඒක verify password එක verify වෙනවා නම් ඒ කියන්නේ අපි මේ part එකට එනවා. මෙතනදී අපි නැවතත් database එකත් එක්ක ගනුදෙනුවක් සිදු කරනවා. database එකට අපි search එකක් කරනවා. search එකක් කරලා අපි බලනවා account type කියන table එකේ database එකේ තියෙන account type කියන table එකේ user විසින් enter කරලා තියෙන details වලට දාලව දැන් අපි ගාව විස්තර තියෙනවා මේ user කියන variable එකේ. ඒ user කියන variable එකේ active account type කියන එකට අදාළව account type කියන table එකේ ID එකේ values set වෙනවද සමාන වෙනවද කියලා. එහෙම වෙනවා නම් ඒ account type කියන table එකේ name කියන එක අපි ගන්නවා. මේ select කරලා තියෙන name කියන එක අපිට දෙන්න කියලා. name කියන එක අපි අරගෙන ඒක මේ R කියන $R කියන variable එකට අපි assign කර ගන්නවා. ඊට පස්සේ මෙතන if එකක් මම නැවතත් භාවිතා කරලා තියෙන ඒ R එකේ තියෙන numbers ගාන බලා ගන්න. එතකොට R එකේ numbers ගාන එතනදී data එකක් මේ R එකට assign වෙනවා කියන්නේ ඒ කියන්නේ එතන user කෙනෙක් ඉන්නවා සහ එතන ඒ value එක තියෙනවා සහ ඒක එකයි. එතකොට numbers ගාන එකයි. එතකොට බිඳුවට වඩා වැඩි. එතකොට මෙතන if එකේදී R කියන variable එකේ සහ ඒ variable එකට අදාළව data එකක් තියෙනවද කියන එක check කරගන්නවා. ඒ කියන්නේ එකක් තියෙනවා. එතකොට ඒක බිඳුවට වඩා වැඩි. එතන මේ කොටස සිද්ධ වෙනවා. එතකොට අපි මේ R කියන variable එකට assign කරගත්ත value එක අරගෙන අපි fetch as කියන function එක හරහා නැවතත් අපිට අවශ්‍ය විදියට fetch කර ගන්නවා. එහෙම නැත්නම් අපිට අවශ්‍ය විදියට rows විදියට අපි ගන්නවා. අරගෙන ඒක නැවතත් අපි variable එකකට දාගෙන තිනවා user_type_row කියලා. හරි. ඊට පස්සේ ඔයාලට මම මුලදීම පැහැදිලි කරා මෙතන මේ බලන්න අපි මෙතන session එකක් start කරගත්තා මේ මුලදීම. ඒ session එකට අදාළව අපි දැන් user සහ user_type_r කියන ඒ variables දෙකේ අපිට අදාළ data දැන් ඔක්කොම assign වෙලා තියෙන්නේ. ඒ variables දෙකට අදාළව අපි ඒ තියෙන data අපි වෙන වෙනම මේ session එකට store කරගන්නවා. එහෙම නැත්නම් අපි session එකට දාගන්නවා. එතකොට user කියන variable එකේ ID කියන එකට අදාළව තියෙන ඒ data එක මෙතන user_id ඊට අමතරව first name සහ last name එකට අදාළ ඒ data එක මෙතන username user_name කියන එකට email එකට අදාළ detail එක මේ විදියටත් active account type ID කියන එකට අදාළ detail එක මේ විදියටත් සහ මේ user_type_row කියන එකට අදාළ තියෙන name කියන එකට අදාළ data එක මේ විදියටත් දාගන්නවා. ඊට අමතරව මෙතන session එකට අදාළ login කියන එකට අපි true කියලා assign කරගන්නවා value එක. ඊට අමතරව මම මෙතන if condition එකේ මේ අපි remember me equals true කියන එකට මේ code එක මම පැහැදිලි කරන්නම් අපේ ඊළඟ වීඩියෝ එකේදී. ඒකට මම වෙනම වීඩියෝ එකක් ඔයාලට දෙනවා. ඒක සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කරන්න අවශ්‍ය නිසා. එතකොට මම මේ කොටස එතනදී පැහැදිලි කරන්නම්. දැනට ඔයාලා තේරුම් ගන්න ඕනේ මෙතනදී මේ part එක සියල්ලම සිද්ධ වෙනවා කියන්නේ අපිට දැන් අපි ගොඩක් දුරට අපි database එකෙන් user ගැන තහවුරු කරගෙන තියෙන්නේ. එතකොට මේ සියලුම ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියන එකයි මෙතන අදහස. මේ වෙනකන් එනවා කියන්නේ මේ සියලුම ක්‍රියාවලිය සිද්ධ වුණා කියන අදහස. එතකොට අපි නැවතත් echo success කියන message එක අපි deliver කරනවා. මෙතනදී අපි මේ සියලුම ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් අපි මෙතනදී echo success කියලා අපි මෙතනදී send කරගෙන නැත්නම් අපි output එක දීලා තියෙනවා. අනිත් හැම අවස්ථාවකදීම අපි මෙතනදී invalid user credentials කියන message එක අපි දුන්නා. ඊට අදාළව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේ සියලුම දේවල් හරියට සිද්ධ වෙලා තියෙනවා නම් මෙතනදී අපි success කියලා තමයි echo කරන්නේ. අපි නැවතත් යමු අපේ JavaScript file එකට. ඔයාලට මම මේ වෙනකන් මෙතෙන්ට වෙනකන් අපි data එකකට user ගේ details දාගෙන අපි send කරන තැනට වෙනකන් මම පැහැදිලි කරා. දැන් මම මේ කොටස ගැන පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ අපිට දැන් echo success කියන එක අපිට මේ පැත්තෙන් server එක side එකෙන් ඇවිල්ලා තියෙනවා. මෙතනදී මම ajax හදාගත්තා. ajax හදාගෙන ඒක මම r කියන variable එකට අපි assign කරගත්තා. මෙතනදී ඒ r කියන variable එකට අදාළව මම onready state change කියන එකට anonymous function එකක් දාගෙන අපි මේ ටික check කරනවා. හරි. දැන්
රික්වෙස්ට් එකට අදාළව මම බලනවා if එකක් ආධාරයෙන් රික්වෙස්ට් එකේ රෙඩි ස්ටේට් එක 4ද. ඒ කියන්නේ අපි යවපු රික්වෙස්ට් එකට අදාළව රෙස්පොන්ස් එකක් ඇවිල්ලා තියෙනවද? රෙස්පොන්ස් එකක් ඇවිල්ලා නම් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එහෙම ඇවිල්ලා නැත්තම් විතර මේ අපි එන රෙස්පොන්ස් රික්වෙස්ට් එකට අදාළ ස්ටේටස් එක රික්වෙස්ට් එකට අදාළ රෙඩි ස්ටේටස් එක 4 නම් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට ඒකට අදාළව ඒක බලනවා, චෙක් කරනවා. ඒක ඕකේ නම් අපි මෙතනදී sign in error message කියන එකට ඒකේ class list එක remove hidden තියෙන එක අපි remove කරගන්නවා. ඊට අමතරව මම if එකක් මාර්ගෙන් නැවතත් check කරගන්නවා request එකේ status එක 200ට සමානද කියලා. ඒ කියන්නේ අපි ගිය request එකට අදාළව හරියටම response එකක් හරි විදිය අපිට උවමනා විදියටම ඇවිල්ලායි කියන අදහස තමයි මෙතනදී වෙන්නේ. අපි status එක 200ද කියලා check කරගන්නවා request එකට අදාළව. එහෙම 200 නම් අපි මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. එහෙම request status එක 200ට සමාන නැත්නම් අපි මෙතනදී else එකට යනවා. else එකට ගිහිල්ලා sign in error message එකට අපි තියෙන තැනට අපි in html කරගන්නවා. අපි message එකක් දෙනවා request fail කියලා. හරි. දැන් මෙතනදී request එකේ status එක 200 නම් අපි නැවතත් මේ if එකට යනවා. if එකට ගිහිල්ලා බලනවා අපිට server side එකෙන් ආපු response එක. එහෙම නැත්නම් request එකට දාලා response text එක success ද කියලා. success නම් අපි මෙන්න මේ ක්‍රියාවලිය සිදු කරනවා. success නැත්නම් අපි මෙතනදී else එකට ඇවිල්ලා මෙතනදී sign in error message එකට අපි response text එක අපි deliver කරනවා. දැන් මෙතනදී request එකට අදාළ status එක 200යි. හරි. ඒ කියන්නේ අපි මෙතනට request එක response text එක success ද කියලා බලනවා. හරි success. එහෙනම් මම කියනවා sign in error message එකේ class list එක red color තියෙන එක remove කරන්න කියලා. sign in error message එකේ class list එකේ text red 500 තිබ්බ class එක මම remove කරගෙන තියෙනවා. ඒ වෙනුවට මම මෙතනදී ඒ class list එකට text green 500 කියන එක add කරගෙන තියෙනවා. දැන් text එක රතු පාටින් display වෙච්ච එක ඔන්න දැන් අපි කොළ පාට කරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ මම මෙතනදී sign in error message එකේ එකට මම in html කරන් තියෙනවා. අපි එතනට message එකක් දානවා. ඒ කියන්නේ එතනට අදාළ ඒ error messages අපි දාපු තැනට අපි message එකක් දැන් green color වලින් දෙනවා. login successful redirecting කියලා. හරි. ඊට පස්සේ මෙන්න මෙතනදී මම සිද්ධ කරලා තියෙන්නේ මේ message එක අපේ user ට දකින්න නම් අපි යාට අපි එතන පොඩි delay එකක් දෙන්න ඕන. නැත්නම් දැන් මෙතනදී වෙච්ච ගාම ඊළඟ page එකට redirect වුණොත් එයාට දැනගන්න හම්බෙන්න එයා enter කරපු details වලට දාලව ඒ back end එකේ සීලුම් process ටික සිද්ධ වෙලා යව දැන් home එකට redirect වෙන එක එයාට ID එකක් දෙන්න නිසා මම මෙතනදී login successful redirecting කියන message එක දෙන ගමන් තප්පර දෙකක delay එකක් දාගෙන තියෙනවා. මම මෙතනදී arrow function එකක් භාවිතා කරලා තියෙනවා. ඒ arrow function එකක් ආධාරයෙන් මම තප්පර දෙකක delay එකක් අරගෙන ඊට පස්සේ මම window එක refresh කරගන්නවා. මෙතනදී window.location කියන එකෙන් මම window එක refresh කරගෙන home page එකට එයාව redirect කරනවා. එතකොට මෙතනදී login successful redirecting කියන message එක display වෙනවා. තප්පර දෙකක් ඉන්නවා. ඊට පස්සේ home page එකට ඒකේ userව direct කරනවා. හරි. මෙතනදී තමයි මේ විදිහට තමයි මම user sign in process එක මම කරගෙන තියෙන්නේ. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් තව ෆන්ක්ෂන් එකක් දාලා තියෙනවා. මම ඊමේල් එක වැලිඩ්ද කියලා චෙක් කරගන්න. ඒ තියෙන කන්ඩිෂන්ස් දාලා ඊට පස්සේ මම ඊමේල් එක චෙක් කරගෙන වැලිඩ්ද කියලා චෙක් කරගෙන තියෙනවා. මේ විදිහට මම මේ මුළු කෝඩ් එකේ මේ පුරාවට මම මේ පැහැදිලි කරේ අපේ user ගෙන් කොහොමද අපි information ගන්නෙ, information අරගෙන කොහොමද මේ validation part එක වෙන්නේ, ඊට පස්සේ ඒක ajax හරහා කොහොමද මම server side එකට යවලා තියෙන්නේ, server side එකකින් ඒ අදාළ විස්තර ටික check කරලා නැවතත් validate කරගෙන ඒ දේවල් session වලට දාලා ඊට පස්සේ අදාළ ඒ response එක මම success කියලා නැවතත් අරගෙන මේ පැත්තට අරගෙන success කියන එකට අදාළව කොහොමද මම මෙතනදී userට ඒ දේවල් check කරලා මේ userව home page එකට ඒ කියන්නේ sign in එකෙන් පස්සේ home page එකට direct කරගෙන තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි මම මේ පැහැදිලි කරේ. මම හිතනවා මම මේ පැහැදිලි කරපු එක ගැන ඔයාලට හොඳ අවබෝධයක් හම්බෙන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you.